සුබ දවසක් හැමෝටම මේ වීඩියෝ සීරීස් එකේදී කතා කරන්නේ භින්න භාග කියන පාඩම ගැන. මේ වීඩියෝ එකේදී භින්න භාග වල තියෙන තියරි ටික සහ පොඩි සාම්පල් ක්වෙස්චන් එකක් හදලා ඔයාලට භින්න භාග කියන මොකක්ද කියන එක එක්ස්ප්ලেইন කරනවා. ඊට පස්සේ වීඩියෝ එකේදී අපි භින්න භාග වල තව ගණන් ටිකක් හදමු. හරි. භින්න භාග. ඔයාලා නෝට් එකක්, ඒ කියන්නේ මම මෙතනදී කරන්නේ අතරම සමරි එකක් විතර තියරි ටික මතක් කරන එක. එතකොට පළවෙනි ඔයාලා භින්න භාග කියන ටොපික් එක ඇතුළට ආවොත් ඒ ටොපික් එකේදී ඔයාලා දැනගන්න ඕනේ මොකක්ද පරිමේෂිතයක් කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ අපි භින්න භාග වෙන් කරන්නේ පරිමේෂිත තමයි. එතකොට මුලින්ම මම පොඩක් ඔයාලට තේරෙන විදිහට භින්න භාග කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න. දැන් අපි ටොපික් එක දාගත්තු භින්න භාග කියලා. මේකේ අපි මුලින්ම ගත්තොත් මෙන්න මේ වගේ පාර්ට් එකක්. එකයට x ධන 2 ධන 2 බෙදීම x ඍණ 1 වගේ මේ වගේ වෙන වෙනම භාග විදිහට තියෙන ගාණක් අපිට පොදු හරයක් අරගෙන මේක එක පාර්ට් එකක් විතර හදාගන්න පුළුවන්. අපි බලමු මේක කරන්න. මුලින්ම පොදු හරයක් ගන්න ඕනේ. එතකොට x ධන 2 වතාවක් x ඍණ 1 තමයි අපේ පොදු හරය වෙන්නේ. එතකොට ඒක පොදු හරය වෙනවා නම් අපි මේක ඒ විදිහට ගැලපෙන විදිහට හදාගන්න. එතකොට මේක x ඍණ 1කින් වැඩි වෙනවා. මේක x ධන 2කින් වැඩි වෙනවා. එතකොට x ඍණ 1 1කින් වැඩි කරාම x ඍණ 1යි. ධන x ධන 2 2කින් වැඩි කරාම මෙහෙම එකක් හැදෙනවා. දෙවාරයක් x ධන 2 කියලා. එතකොට අපි මේක සුළු කරගත්තොත් අපිට හම් වෙනවා x ඍණ 1 ධන 2x ධන 4 බෙදීම x ධන 2 වතාවක් x ඍණ 1. මේක මම තව ටිකක් සිම්ප්ලිෆයි කරගන්නම්. මම මේක තව ටිකක් සුළු කරගන්නවා. සුළු කරගත්තොත් 3x ධන 3 බෙදීම x ධන 2 වතාවක් x ඍණ 1. අපිට ඕන නම් මෙතනදී තුනේ ඉලක්කමක් කියලා ගන්න x 3 වතාවක් x ධන 1 කියලා ලියන්න පුළුවන්. මට මේ වෙලාවේදී මේ වගේ සාධක වෙන් කිරීමක් අවශ්‍ය නැහැ. ඒතකොට දැන් මේ වගේ එකක් අපිට සුළු කරගෙන මේ වගේ ලෙවල් එකකට එන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් ඔයාලට මේක දුන්නොත්, මෙන්න මේ පාර්ට් එක දුන්නොත්, ඒකෙන් එකපාරට ඔයාලට මේ කැලේ කියන්න පුළුවන්. එහෙනම් අපිට එකපාරට කියන්න බෑ. අන්න මෙන්න මෙයාව මේ විදිහට හරවන්න. ඒ කියන්නේ මේකේ රිවර්ස් වර්ෂන් එක. 3x ධන 3 බෙදීම x ධන 2 වතාවක් x ඍණ 1. මෙන්න මෙයාව අපි දැන් ඉගෙන ගන්න 1 බෙදීම x ධන 2 ධන 2 බෙදීම x ඍණ 1. මෙයාව මෙන්න මේ විදිහට වෙන් කරන එකට තමයි අපි භින්න භාග වෙන් කරනවා කියලා කියන්නේ. ඕක තමයි සරලව භින්න භාග වෙන් කරනවා කියන එකේ තේරුම. අපිට මේක එකපාර සුළු කරලා මේ විදිහට හදා ගන්න පුළුවන්. හැබැයි මේ වගේ පාර්ට් එකක් මේ විදිහට භින්න භාග වෙන් කරන එක අපිට එකපාර කරන්න බෑ. ඒතර ඒකට වෙනම අපි තියරි එකක් යූස් කරනවා. ඒක තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. මම හිතනවා ඔයාලට භින්න භාග වෙන් කරනවා කියන එක ගැන අදහසක් එන්නේ නැති කියලා. ඊට පස්සේ අපි ගත්තොත් භින්න භාග වෙන් කරද්දී ඔයාලට හම්බෙන්නේ අනිවාර්යයෙන්ම පරිමේෂිතයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මොකක් හරි මේ වගේ භාග හරයකුයි ලවයකුයි කියන්නේ ලවයකුයි හරයකුයි දෙකක් තියෙන එකක් නම් භින්න භාග වෙන් කරන්න හම්බෙන්නේ. ඒතර අපි සාධාරණ වශයෙන් ලියගත්තොත් px බෙදීම qx වගේ එකක් තමයි අපිට හම්බෙන්නේ. ඒත් px බෙදීම qx වගේ එකක් හම්බුනහම මෙන්න මෙයාගේ qx එක මෙන්න මෙයාව අපි මේ වගේ භාග වලට වෙන් කරගන්න තමයි භින්න භාග වෙන් කරනවා කියලා කියන්නේ. මෙතනදී මෙන්න මේ qx කියන එක්කෙනා බිඳුවට සමාන වෙන්න බෑ. මොකද qx එක බිඳුවට සමාන වුණොත් හරය බිඳුවක් වුණොත් මේක අර්ථ විරහිත අවස්ථාවක්. අර්ථ විරහිත අවස්ථාවක් වෙන්න බෑ. එහෙනම් qx කියන ශිතය බිඳුවට සමාන වෙන්න බෑ. එතන px එකත් ඇත්තටම බිඳුවට සමාන වුණොත් අපිට සාධක වෙන් භින්න භාග වෙන් කරන්න දෙයක් නැහැ. හැබැයි qx එක බිඳුවට සමාන වුණොත් මේක අර්ථ විරහිත වෙනින් තමයි qx එක බිඳුවට සමාන වෙන්න බෑ කියන එක විශේෂයෙන් කියන්නේ. හරි. දැන් ඕක තමයි සරල තියරි එක. ඊට පස්සේ මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස තමයි ඒ කියන්නේ දැන් මේක පරිමේෂිතයක්නේ. එතකොට නියම පරිමේෂිත කියලා පාර්ට් එකක් තියෙනවා. තව විෂම පරිමේෂිත කියලා පාර්ට් එකක් තියෙනවා. ඒතර නියම පරිමේෂිතයක් කියලා කියන්නේ පළවෙනි එක නියම පරිමේෂිත. මෙන්න මේ වගේ එකට තමයි අපි පරිමේෂිතයක් කියලා කියන්නේ. ඒතර නියම පරිමේෂිතයක් කියලා කියන්නේ මෙන්න මේ px කියන්නේ මෙයාගේ ලවයනේ. ලවයේ මාත්‍රය. ලවයේ මාත්‍රය px මාත්‍රය qx के मात्रा ते कभी कम ससंग
px ගේ මාත්‍රය qx ගේ මාත්‍රයට අඩු වෙනවා. ඒ කියන්නේ මෙයා හරේ මාත්‍රයට වඩා ලවයේ මාත්‍රය අඩු වෙනවා. මේක නියම පරිමේෂිතයක් වෙනවා. එතකොට අපිට මේ වගේ භින්න භාග වෙන් කිරීමකදී ලේසියෙන්ම අපිට හදාගෙන යන්න පුළුවන්. අපි පොඩි සැම්පල් ක්වෙස්චන් එකක් දැන් එකට අදාළව බලමු. දෙවෙනි කෑල්ල වෙන්නේ ඒකත් මම ඔයාලට තියරිය මතක් කරන වීඩියෝ එකකින් මේක කියලා ඉන්නම්. විෂම පරිමේෂිත. විෂම පරිමේෂිත. ඒතර මේකෙදි ඇත්තටම වෙන්නේ මෙන්න මේ px ඒ කියන්නේ හරේ ලවයේ මාත්‍රය px මාත්‍රය සමාන හෝ විශාල වෙනවා නම් qx මාත්‍රයට වඩා මෙන්න මේ වගේ එකට අපි කියනවා විෂම පරිමේෂිත කියලා. ඒතර ඒකෙදි සමාන වෙන අවස්ථාව වෙන විදිහකට විශාල වෙන අවස්ථාව වෙන විදිහකට බලන්න ඕනේ. ඒතර ওই ටික තමයි අත්‍තරම සරලව තියෙන්නේ. ඊට පස්සේ මේක ඇතුළේදී අපිට ගණන් හදාගන්නකොට තව වෙනවා පුනරාවර්තන සාධක කියලා කියනවා. අපි පුනරාවර්තන සාධක කියන්නේ මොකක්ද කියලා බලමු. පුනරාවර්තන සාධක පුනරාවර්තන සාධක කියලා කියන්නේ දැන් අපි x ධන 1 ඝනය වගේ ගත්තොත් x ධන 1 කියන්නේ මෙයාගේ සාධකයක්. x ධන 1 වර්ගය කියන්නේ මෙයාගේ සාධකයක්. x ධන 1 ඝනය කියන්නේ මෙයාගේ සාධකයක්. එතකොට මෙයාගේ පුනරාවර්තන සාධක ටික තමයි මේ තියෙන්නේ. ඒතර අපි සිම්පල් එකක් ගත්තොත් x වල 4 වෙනි බලය වගේ. ඒතර x කියන්නේ එයාගේ සාධකයක්, x වර්ගය කියන්නේ එයාගේ සාධකයක්, x ධනය කියන්නේ එයාගේ සාධකයක්. x ය 4 වෙනි බලය කියලා කියන්නේ ත්‍යාගේ සාධකයක්. ඒතර මේවා තමයි පුනරාවර්තන සාධක කියලා කියන්නේ. තව උදාහරණයක් වල කියනවා 2x වර්ගය ධන 1 වර්ගය. 2x වර්ගය ධන 1. ඒතර 2x වර්ගය ධන 1 වර්ගයත් ත්‍යාගේ පුනරාවර්තන සාධකයක් වෙනවා. ඒතර ඔයාලා ඇත්තටම මේ තියරි ටික දන්නවා නම් ගාන හදනකොට අපි තව දේවල් ටිකක් දැනගන්න ඕනේ. මේ තියරි ටික දන්නවා නම් භින්න භාග වලට අදාළ තියරි ටික තමයි මේ තියෙන්නේ. මම මේ වීඩියෝ එක ඇතුළතදීම පොඩි සිම්පල් ගානක් හදලා පෙන්නනවා. ඒ කියන්නේ අපි මේ හදාගත්ත එකම මම මෙයාව සුළු කරලා මේක හදාගත්ත මෙයාව සුළු කරලා මේක හදාගත්තා. ඒකෙන් අනිත් පැත්තෙන් මේ භින්න භාගයක් කියලා පෙන්නුවේ. දැන් අපි බලමු මේක අරගෙන කොහොමද අපි මේ භින්න භාග වෙන් කිරීම කරන්නේ කියලා. දැන් අපි බලමු. දැන් මම කරේ මේ කෑල්ල يعني මේක පාවිච්චි කරලා මේක හදාගන්න එක තමයි දැන් මම මේ කරන්න යන්නේ. එතකොට මම මේක ලියා ගන්නවා ගන්න විදිහට 3x ධන 3 බෙදීම x ධන 2 වරක් x වෙන එක. දැන් අපි බලමු මේක කොහොමද අපි පුනරාවර්තන භින්න භාග විදිහට වෙන් කරන්නේ කියලා. පුනරාවර්තන සාධක කියන පාඩට එක අපි ඒ ටික ඔක්කොම අදාළ දේවල් කරලා තියෙන්නේ. එතකොට ඔයාලට දැන් තියරි සමරියක් විදිහට ගන්නවා නම් අපි මේ කලින් කතා කරගත්ත තියරි ටික ඔය විදිහට ගත්තා නම් හරි. හරි. අපි මේකෙදි බලන්න ඕනේ මේගොල්ලන්ගේ මාත්‍රයන් කොහොමද කියලා. දැන් මම මෙතනදී ඔයාලට පැහැදිලි කරලා දුන්නා නියම පරිමේෂිතයක්ද විෂම පරිමේෂිතයක්ද කියලා බලන්න ඕනේ කියන එක. එතකොට නියම පරිමේෂිතයක් නම් මේ ලවයේ මාත්‍රය අඩු වෙන්න ඕන හරේ මාත්‍රයට වඩා. එතකොට දැන් අපි මේක ගත්තොත් මෙයාගේ මාත්‍රය කීයද? මෙයාගේ මාත්‍රය x පද 1යිනේ තියෙන්නේ. එතකොට x ගේ පළවෙනි බලයක් තියෙනවා. ඒ කියන්නේ මාත්‍රය කියන්නේ මොකක්ද කියන එක ඔයාලා දන්නේ නැත්නම් අහගන්න. මාත්‍රය කියලා කියන්නේ අපි ගන්න ශ්‍රිතයක බහුපද ශ්‍රිතයක වැඩිම බලයක් තියෙන. කියන්නේ යාගේ විචල්්‍ය පදයට අදාළ වැඩිම බලයක් තියෙන එකට තමයි මාත්‍රය කියලා කියන්නේ. ඒතර මෙයාගේ වැඩිම බලය තියෙන x වල පළවෙනි බලය නිසා මෙයාගේ මාත්‍රය 1යි. මෙයාව ගත්තොත් මෙයාගේ මාත්‍රය 1යි. x එක පදයක් තියෙනවා. මෙයාගේ මාත්‍රයත් 1යි. ඒතර මෙයාගේ සම්පූර්ණ මාත්‍රය වෙන්නේ මේ දෙක එකට ගුණ කරොත් අපිට හැදෙනවා මාත්‍රය 2 එකක්. ඒතර ඒ වගේ වෙලාවට අපි කරන්නේ වෙන වෙනම සාධක වෙන වෙලා නම් තියෙන්නේ වෙන වෙනම මාත්‍ර ටික අරගෙන ඒ ටික එකතුව තමයි මුළු මාත්‍රය විදිහට හදාගන්න ඕනේ. ඊට පස්සේ අපි භින්න භාග වෙන් කරද්දී හරය උපරිම සාධක වලට වෙන් වෙලා තියෙන්නත් ඕනේ. ඒතර මේක ගත්තොත් මේක උපරිම සාධක වලට වෙන් වෙලා තියෙනවා. දැන් ඔයාලට මෙන්න මේ වගේ එකක් ආවොත් x වර්ගයේ ඍණ 1 වගේ එකක් හරයට ආවොත් ඔයාලා මේක x ඍණ 1 වතාවක් x ධන 1 කියලා සාධක වෙන් කරගෙන තමයි භින්න භාග වෙන් කරන්න පටන් ගන්න ඕනේ. හරි. දැන් මෙයාගේ මාත්‍රය 2යි මෙයාගේ මාත්‍රය 1යි කියන්නේ පළවෙනි ආකාරය. නියම පරිමේෂකයක් තියෙන්නේ. එතකොට අපි කරන්නේ සාමාන්‍ය ආකාරයට මේක භින්න භාග වෙන් කරගන්න තියෙන්නේ. අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ භාග කියන්නේ මේ හරයේ තියෙන සාධක වෙන වෙච්ච කැලේ ටික අපි වෙන වෙනම ලියනවා. x ධන 2 තියෙනවා. මම මෙතන ධන එකක් ලකුණක් දාලා x ඍණ 1 දාලා.
දැන් මේක ගත්තොත් මෙයාගේ මාත්‍ර එකයිනේ. දැන් මෙතන දැන් බැලුවේ මුලින්ම මාත්‍රය මුල් එක බැලුවේ මේක මොන ආකාරයකද කියලා බලා ගන්න. දැන් මෙතන මාත්‍ර එකයි නම් අපි මෙතනට දා ගන්න ඕනේ මෙයාගේ මාත්‍ර එක හින්දා. එයාට එකක් අඩු පදයක් සාධාරණ වශයෙන්. ඒතර මාත්‍ර එකක නම් තියෙන ඊට වඩා එකක් අඩු පදයක කියන්නේ මාත්‍රේ බිඳුවයිනේ. මාත්‍රේ බිඳුව කියන්නේ නියත පදයක්. එහෙනම් අපි මෙතන කැපිටල් A කියලා දාගන්නවා. ඉතින් මෙතනට ගියාම මෙතනක් මාත්‍ර එකයි. ඒතකොට එතනට දාන්න ඕන එයාට වඩා එකක් මාත්‍රේ අඩු පදයක්. ඒ කියන්නේ එතනත් නියත පදයක්. මෙතනට මම කැපිටල් A දාගෙන මෙතනට මම දාගන්නවා කැපිටල් B කියලා. දැන් අපි මේ AB නියත පද දෙක කියවුවා නම් මෙන්න මේ වගේ ප්‍රකාශනයක් අපිට හැදෙන්න ඕන. අපි බලමු මේ වගේ එකක් අපිට හැදෙනවද කියලා. දැන් අපි ඊළඟ ස්ටෙප් එක වෙන්නේ මේ හරයෙන් දෙපැත්තම අපි වැඩි කරනවා. මේ හරයෙන් අපි දෙපැත්තම වැඩි කරනවා. එතන අපිට මේ හරයෙන් මේක වැඩි කරාම වැඩි කරනවා කියලා පෙන්වන්න ඕනේ නැහැ. ඔයාලා වැඩි කරොත් x ධන දෙකට x ශ්‍රේණියක කැපිලා යනවනේ මේකෙන් වැඩි කරාම. එතකොට ඉතුරු වෙන්නේ 3x ධන 3. 3x ධන 3 ඉතුරු වෙනවා. මේ පැත්තේ මෙතන මෙහෙම එකක් කියන්නේ a වතාවක් x ධන දෙක x ශ්‍රේණියක බෙදීම x ධන දෙකක් තියෙනවා. එතකොට x ධන දෙකට x ධන දෙක කැපිලා යනවා. ඔයාලා ඉස්සරහට මේක එක්ස්පර්ට් වුණාට පස්සේ මේ ස්ටෙප් එක ලියන්න ඕනේ නැහැ. කෙලින්ම a වතාවක් x ශ්‍රේණියක කියලා ලියුවා නම් ඇති. ධන b වතාවක් ආයිත් x ධන දෙක වතාවක් x ශ්‍රේණියක බෙදීම x ශ්‍රේණියක. ඒතර x ශ්‍රේණියකට x ශ්‍රේණියක කැපිලා යනවා. අතන මේ වීඩියෝ එකේදී කරන්නේ හැම පාඩමකම ගත්තොත් ඔක්කොම තියරි ටික මුලින්ම ගන්න එක නෙමෙයි සමරියක් විතර තියරි ටික මතක් කරලා වලට ගණන් ටික හදා ගන්න ඕන පාත් එක හදලා දෙන එක. ඒතකොට භින්න භාග වලට ඇත්තටම වෙනමම භින්න භාග වලින්ම විතරක් පාස් පේපර්ස් ඒ කියන්නේ අපි A level paper එක ගන්නක් කියන්නේ නැහැ. එහෙනම් තමයි වෙනම ගණන් ටිකක් කරන් හදන්න වෙන්නේ. අනිත් පාඩම් වලට ගියොත් ඒ වගේ අපිට පාස් පේපර්ස් ගණන් ටික ඩිස්කස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අනුකලනය ඇතුළේදී ශ්‍රේණිය ඇතුළේදී වගේ තමයි අපිට භින්න භාග වෙන් කිරීම ඕන වෙන්නේ. දැන් මේක සුළු කරගත්තොත් 3x ධන 3 මේක a වතාවක් x කියන්නේ ax ඍණ a ධන මෙතන සුළු කරොත් මෙතන x ධන දෙක ඉතුරුලා දෙන. එතකොට bx ධන 2b. ඊට පස්සේ මට මේ වගේ ස්ටෙප් එකක් කරන්න පුළුවන්. මෙතන ax කියන්නේ x පද දෙකක් තියෙනවා ax සහ bx කියලා. මම මෙතන x පද ටික එක තැනකට ගත්තොත් a ධන b වතාවක් x කියලා හැදෙනවා. නියත පද ගත්තොත් 2b ඍණ a කියලා එකක් තියෙනවා. ඔන්න අපි මේක සරල කරගත්තා. දැන් මෙයාට සමානයි නේද? මේගොල්ලන්ගේ අනුරූප සංගුණක සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තේ පද ටික මේ පැත්තේ පද වලට සමාන වෙන්න ඕනේ. කියන්නේ අනුරූප පද. මේ පැත්තේ x පද ටික මේ පැත්තේ x පද වලට සමාන වෙනවා. මේ නියත පද ටික මේ පැත්තේ නියත පද වලට සමාන වෙන්න ඕනේ. එතකොට අපි x පද වල සංගුණක සැසඳුවොත් අනුරූප සංගුණක සැසඳනවා. ඒතර x පාර්ට් එක ගත්තොත් මෙතන පැත්තේ 3 තියෙනවා. මේ පැත්තේ a ධන b තියෙනවා. මම a ධන b එක මුලින් ලියා ගන්න. a ධන b සමාන වෙනවා 3ට. මොනවාද අපේ පළවෙනි සමීකරණය. ඊට පස්සේ නියත පද. නියත පද කිව්වහම x වල බිඳුවෙනි බලය කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට සිංහලෙන් නියත කියලා දාලා ගන්න පුළුවන්. එතකොට මේ පැත්තේ 2b ඍණ a තියෙන්නේ. 2b ඍණ a සමාන මේ පැත්තේ නියත පදය 3යි. මේක තමයි අපේ දෙවෙනි සමීකරණය. නොදන්න පද දෙකයි සමීකරණ දෙකයි. අපිට ab දැන් හොයන්න පුළුවන්. හැම වෙලේම මේක නොදන්න පද ගන්න සමීකරණ ඔයාලට තියෙන්න ඕනේ. එතකොට ඔයාලට නොදන්න පද ටික හොයාගෙන යන්න පුළුවන්. ඔයාලට පැහැදිලිව වෙනවා මේකේ ධන a දිනවා මෙතන ඍණ a දිනවා. මම 1 2 එකතු කළොත් ඍණයට ධනය කැපිලා යනවා. 1 ධන 2 කියලා ගන්නවා. එතකොට අපිට මෙතන a ට a කැපිලා ගිහින් ධනයට ඍණය කැපිලා ගිහලා 2යි b එකතු වෙලා 3යි b කියලා හැදෙනවා. 3යි b සමානයි 3යි 6. දැන් අපිට නම් b සමානයි 2යි කියලා. ඊට පස්සේ මේ b එක ගිහිලා මේකට හරි මේකට හරි අපි ආදේශ කරා නම් අපිට ඒත් හොයාගන්න පුළුවන්. මම අංක 1කින් ගන්නවා. අංක 1ට ආදේශ කරොත් a කියලා කියන්නේ a ධන b කියලා කියන්නේ 2යි සමානයි 3යි. එතකොට අපිට එනවා a සමාන 1යි කියලා. දැන් අපිට අන්තිම භින්න භාග එම නිසා අවශ්‍ය භින්න භාගයේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. 3යි x ධන 3 බෙදීම x ධන 2 වතාවක් x ඍණ 1 සමාන වෙනවා. දැන් මම a වෙනුවට 1 දාගන්නවා. 1 යට x ධන 2 ධන b කියලා කියන්නේ 2යි 2 බෙදීම x ඍණ 1. අපි දැන් මෙයාව පාවිච්චි කරලා තමයි මම මෙයාව හදාගත්තේ. එතකොට විභාගෙදී අපිට මේ කැලේ නෙමෙයි දෙන්නේ මේ කැලේ දීලා. කියන්නේ මේ පැත්ත දීලා මේකෙන් මේ පැත්ත හදන්න කිව්වොත් ඒ කියන්නේ භින්න භාග වෙන් කරන්න කියලා කිව්වොත් අපිට මේ වගේ තියරි මේ වගේ process එකක් use කරලා අපිට අපේ භින්න භාග වෙන් කිරීම කරගන්න පුළුවන්. ඒතර මේ කරේ අතරම නියම පරිමේෂිත ආකාර එකක්.
ඒතර අපි ඊළඟ පාර්ට් එකේදී මේකේ ගණන් ටිකක් බලාගෙන යන්න. ඒතකොට මේ ගණන් ටික හදනකොට විෂම පරිමේෂිත කියන එකත් අපිට පැහැදිලි ඒකට අදාළ ගණන් ටිකත් අපි හදමු. මෙතනදී සමරි එකක් විතර ඔළුවේ තියෙන තියරි ටික තමයි පරිමේෂිතයක් කියලා කියන්නේ මොකක්ද? පරිමේෂිතයක් කියලා කියන්නේ මේ වගේ ශීඝ්‍ර දේහානුපාතයක්. එතනදී qx කියන හරයේ තියෙන ශීඝ්‍ර බිඳුවට සමාන වෙන්න බෑ. නියම පරිමේෂිතයක් කියලා කියන්නේ උඩින් තියෙන කියන්නේ ලවයේ මාත්‍රය හරයේ මාත්‍රයට අඩු වෙන එක නියම පරිමේෂිතයක්. විෂම පරිමේෂිතයක් කියලා කියන්නේ ලවයේ මාත්‍රය හරයේ මාත්‍රයට එක්ක සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් ලවයේ මාත්‍රය හරයේ මාත්‍රයට විශාලත්වයෙන් වැඩි වෙන්න ඕනේ. එහෙම වුණොත් ඒක විෂම පරිමේෂිතයක්. ඊට පුනරාවර්තන සාධක කියන්නේ මොනවද කියන එක පැහැදිලි කරා. මේ විදිහට බලයක් තිබ්බොත් ඒ කියන්නේ පූර්ණ බලයක් තිබ්බොත් අපිට ඒන හැම බලයකටම අදාළව එයාගේ පුනරාවර්තන සාධක විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ බින්න භාග වෙන් කිරීමට අනුව උපරිමව හරය සාධක වලට වෙන් වෙලා තියෙන්න ඕනේ. ඒතර මේ හරයක කැලලක් අපි මේ විදිහට වෙන හරයන් ටික වෙන වෙනම හදාගත්තාම මේ හරයේ මාත්‍රයට එකක් අඩු මාත්‍රයක් තියෙන පදයක් සාධාරණ වශයෙන් තමයි මෙතන දාගන්නේ. එහෙනම් මෙතන මාත්‍රය දෙක වෙලා තිබ්බනම් අපි මෙතන දාගන්න ඕනේ a නෙමෙයි ax ධන b කියලා. මෙතන මාත්‍රය එකක් වෙලා තිබ්බින් තමයි මාත්‍රේ බිඳුවක් වෙච්ච ඒ කියන්නේ නියත පදයක් සාධාරණ වශයෙන් දාගත්තේ. ඕක තමයි සාධාරණ පදේ ගන්න හැටි. ඒතකොට මේක තමයි අපේ සමරියේද බින්න භාග වල තියරි වලට අදාළ.